ආයුබෝවන් දුවේ පුතේ. භෞතික විද්‍යාවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡා කරන සටහනේ පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණ විදියට අපි තෝරාගෙන තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ බලපූර්ණ මූලධර්මයේ භාවිතයේ වස්තුවක ස්කන්ධය සෙවීම. පුතේ අපි කලින් පැහැදිලි කරලා තියෙන විදියටම යාන්ත්‍ර විද්‍යාව විෂය කොටසට අදාළව මූලිකව අපිට ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් දකින්න පුළුවන්. ඒවා තුලින් අපි දන්නවා පූර්ණ මූල ධර්මයේ වගේම බල සමාන්තර අස මූල ධර්මයේ ඒ වගේම ද්‍රවස්ථිති විද්‍යාවේ එන මූලික පරීක්ෂණ තුනක් තියෙනවා. බරේ පරීක්ෂණ නලය භාවිතා කිරීම, ක්‍රියාරූපකරණය භාවිතා කිරීම සහ යූ නලය භාවිතා කිරීම. ඉතින් ඒවා තුලින් අපි පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණ විදිහට අද දවසේ සාකච්ඡා කරන්න ආරම්භ කරන්නේ බලපූර්ණ මූලධර්මය භාවිතා කිරීම. බලපූර්ණ මූලධර්මය කියන එක ඔයාලා සිද්ධාන්ත පන්තියේ ඉතාම සරලව සහ පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා. උදා බලපූර්ණ මූලධර්මයේදී අපි දන්න ඕනෑම බලයක් මගින් එයාට යම්කිසි ලක්ෂයක් වටා භ්‍රමණයක් එහෙම නැත්නම් චලිතයක් කරකැවීමක් ඇති කර ගැනීමට සමත් අවස්ථාවකදී අපි කියන යාට එම ලක්ෂ්‍ය වටා ගෝණයක් තියෙනවා කියලා. අපි ගෝණය කියන එක අර්ථ දක්වලා තියෙන පුතා බලය ගුණ කිරීම බලයේ ක්‍රියා රේඛාවට ගෝණ ගන්න ලක්ෂ්‍යයේ සිට පවතින ලම්බක දුර කියලා. එහෙනම් අපි දැන් සූදානම් වෙන්නේ අන්න ඒ මූලධර්මයේ භාවිතා කරමින් ඔයාලගේ විශ්වවිද්‍යාලයේ ඔයාලට නිර්දේශ කරලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණයේ සිද්ධාන්තය හඳුනා ගන්න. මේ සිද්ධාන්තය පුතේ අපි කලින් සටහන් කරගත්තා ඔයාලට පාසුව සඳහා ගෝණ පිළිබඳ මූලධර්මයේ භාවිතා කරමින් වස්තුක ස්කන්ධය නිර්ණය කිරීම. උදා එතෙන්දී අපිට අවශ්‍ය වෙනවා මූලික උපකරණ කිහිපයක්. ඒ සඳහා අපිට පාවිච්චි කරන පළවෙනිම ඔයාලට මීටර උලක් ඕනේ වෙනවා. ඉතින් පැහැදිලි මීටර උලක් ගන්න. ඒ වගේම ඔයාලට ඊළඟට ඕන වෙනවා මේ වගේ පිහි ආධාරයක්. පිහි ආධාරයක් කියන්නේ මේ වගේ ලී කුට්ටියක ගහගෙන තියෙන පොඩි ධාරයක්. හරි. ඊළඟට ඔයාලට ඕනේ වෙනවා ලී පෙට්ටියක්. මේ පෙට්ටිය සාමාන්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියන එකට පරීක්ෂණයේදී තීරණය කරන්න පුළුවන්. අපි එතනදී ඒක සාකච්ඡා කරමු. ඊළඟට ඔයාලට ඕනේ වෙනවා ඔයාලට ස්කන්ධය සොයන්න ඕන වස්තුව ඕනේ වෙනවා. ඒ වස්තුවම ගැට ගහගෙන තියෙනවා මේ වගේ අවිතන්නේ නූලකින්. ඒ වගේම ඔයාලට අවශ්‍ය වෙන කොට ඒ ස්කන්ධයට ආසන්න ස්කන්ධයක් තියෙන සවත් පඩියක්. එතකොට ඒකෙදි ඔයාගේ අත් දෙකට මේ වස්තුන් දෙක අරගෙන වස්තුව සහ පඩිය ඔයාලා බලන්න සංසන්දනය කරලා ටිකක් ආසන්න ස්කන්ධයක් තියෙනවද කියලා. නෑ ඒක වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ කියන අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි සටහන් කරගත්තට පස්සේ අපි ඒ ද්‍රව්‍ය භාවිතා කරගෙන පුතේ ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් කරන්න හදනවා. ඉතින් ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් කරනකොට ඉස්සෙල්ලම ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ સિદ્ધාන්තය එහෙම නැත්නම් කිව්වොත් මූලධර්මය හඳුනා ගන්න ඕනේ. මේ මූලධර්මයේ තියෙන්නේ යම්කිසි ලක්ෂයක් වටා පවතින ගූර්ණය දෙපැත්තට සමානව ක්‍රියාත්මක වෙනවා නම් එම වස්තුව එහෙම නැත්නම් එම පද්ධතිය එම ලක්ෂ්‍ය වටා සමතුලිතව පවතිනවා කියන එක. උතේ එතකොට අපි මෙතෙන්දී උත්සාහ කරනවා යම්කිසි බලයක් මගින් ඇති කරන ගූර්ණය අපි දන්න බලයකින් ඇතිවන ගූර්ණයක් එක්ක සමාන කරලා මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ඒ සඳහා අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ විදිහට විශාල ලී කුට්ටිය උඩ අපි අර හඳුනාගත්තු පිහි ආධාරය තියලා පිහි ආධාරය මත මීටර වල පමණක් සම්තුලනය කරගන්න. මේ මීටර වල සම්තුලනය කරගත්තට පස්සේ අපි දන්නවා මීටර වල ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන හරියටම පිහි ආධාරය මත. දැන් අපිට අවශ්‍ය පරිදි පුතේ බල දෙකක් මේ මීටර වල දෙපැත්තේ පිහිටවලා අපිට පුළුවන් මීටර වල දෙපැත්තේ නැවත සම්තුලනය කරාට පස්සේ මේ ඇතිවන ගුණ දෙක සමාන කරන්න. එහෙනම් අපි මේ સિદ્ધාන්තයේදී අපි කරලා තියෙන්නේ මීටර වලේ නැවත සම්තුලන අවස්ථාව අරගෙන ඒ මීටර වලේ නැවත සම්තුලන අවස්ථාවේදී දෙපැත්තේ තියෙන ගුණ සමාන කිරීම. ඒ වගේම ඔයාලට පේන මෙතන මම ගත්තා නොදන්න වස්තු ස්කන්ධය mg එයාගේ බර mg
දන්නා පඩියේ ස්කන්ධයේ not එයාගේ බර m0 g. එතකොට අපි දන්න මේ එල්ලලා තියෙන තන්තුව දිගේ ඔයාට මේ කියන බරට අදාළ බලය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ බලයෙන් දෙන ගුණය හොයන්න පුළුවන් පුතා. මේ බලයට P ආධාරයේ සිට පවතින දුර භාවිතා කරන්නේ. ඉතින් ඒක තමයි මේ කරලා තියෙන්නේ. එක් බලයට P ආධාරයේ තියෙන දුරේ ගුණ කරලා එම බලය වලින් ඇති කරන ගුණය හොයන්න. එතකොට ඔයාලා දන්නවා මේ දකුණු පැත්තට ඇතිවන ගුණය වාමාර්ථ දිශාවට ඇතිවන ගුණය සමාන වුණාට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මේ පද්ධතිය සමතුලිත කරගන්න සම්බන්ධතාවය ගොඩනගා ගන්න. අන්නේ සම්බන්ධතාවයේදී අපි ප්‍රායෝගික පරීක්ෂණයකදී අපි භෞතික විද්‍යාව කියලා තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණයේදී අපි තනි දත්තයක් භාවිතා කරගෙන නිගමනයකට එන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. යම්කිසි තනි දත්තයක් භාවිතා කරමින් යම් නිගමනයකට අපි එළඹෙනවා නම් ඒ නිගමනයේ තියෙන පුළුවන් දෝෂය වැඩි. විශේෂයෙන්ම පරීක්ෂණය සිදු කරන පුද්ගලයා හෝ පරීක්ෂණයේදී ගන්න පාඨාංකවලදී ඇති වෙන්න පුළුවන් අහමු දෝෂය විශාලයි. ඒ නිසා අහමු දෝෂය යම්කිසි ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පරීක්ෂණයක් සඳහා පරීක්ෂණ වාර කිහිපයක් භාවිත කිරීම. ඒ පරීක්ෂණ වාර කිහිපයක් මගින් අපිට පුළුවන් අහමු දෝෂය අවම වූ ප්‍රතිඵලයකට යන්න. එහෙනම් මේ ප්‍රතිඵලයේ පරීක්ෂණාත්මක සිදු කරන ක්‍රියාවලියක් නිසා අපි මෙතෙන්දි කරන්නේ මේ සම්බන්ධතාවය ප්‍රස්තාරයක් භාවිතා කරගෙන විසඳුමක් සොයාගන්න පුළුවන් මට්ටමකට සකස් කර ගැනීම. එතෙන්දි ඔයාලා දන්නවා යම්කිසි අවස්ථාවකදී XY තලයේ අඳින ප්‍රස්තාරයක භෞතික රාශීන් දෙකක් තියෙන්න ඕනේ. එකක් තමයි X අක්ෂයට භාවිතා කරන භෞතික රාශිය. අනිත් එක තමයි Y අක්ෂය සඳහා භාවිතා කරන භෞතික රාශිය. අපි X අක්ෂය සඳහා භාවිතා කරන භෞතික රාශියට අපි කියනවා ස්වායත්ත විචල්‍ය කියලා. ස්වායත්ත විචල්‍යයක් කියන්නේ පරීක්ෂණයකදී අපිට වෙනස් කළ හැකි භෞතික රාශිය. අපි යම්කිසි භෞතික රාශියක් පරීක්ෂණයකදී අප විසින් වෙනස් කරනවා නම් අපි ඒකට කියනවා ස්වායත්ත විචල්‍ය කියලා. ඒ වගේම අපි ඒ භෞතික රාශිය වෙනස් කිරීමත් එක්ක පරීක්ෂණයකදී තවත් භෞතික රාශියක් ඉබේම වෙනස් වෙනවා. අන්නේ y අක්ෂයට ගන්නවා. ඒකට අපි කියනවා පරායත්ත විචල්‍ය කියලා. එහෙනම් x අක්ෂයේ තියෙන ස්වායත්ත විචල්‍ය y අක්ෂයේ තියෙන පරායත්ත විචල්‍ය භාවිතා කරගෙන අපිට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රස්ථාරයේ තියෙන ප්‍රධාන තොරතුරු දෙකක්. එකක් තමයි අනුක්‍රමණය. ඔයාලා දන්නවා අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ බෑවුම. නේද? මෙන්න මේ බෑවුම. ඒ බෑවුමේ tan අනුපාතයේ සමාන ආකාරයකට අනුක්‍රමණය. එහෙනම් අපිට මේ ප්‍රස්ථාරයේ බෑවුමේ tan අනුපාතය හොයාගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ උස මේ දුරින් බෙදුවම අපිට පුළුවන් tan අනුපාතය හොයාගන්න. අන්නේ tan අනුපාතයේ අනුක්‍රමණයට සමානයි. අපි යම් සම්බන්ධතාවයකින් එයා y සමාන mx හෝ mx ධන හෝරින c ආකාරයට හදලා තියෙනවා. අපිට අන්නේ අනුක්‍රමණයේ විදියට ලැබෙන කොටස මේ හොයාගන්න අනුක්‍රමණයකට සමාන කරන්න පුළුවන්. දැන් මම කලින් ගොඩනගාගත්තු සම්බන්ධතාවයකට අපි වෙනස් කරන්න පුළුවන් භෞතික රාශියක් විදියට මෙන්න මේ x අගය නොකරගෙන ඉන්නවා. ඒ කියන්නේ නොදන්නා වස්තුවට පවතින දුර. ඒතකොට නොදන්නා වස්තුවට p ආධාරයෙන් සිට පැවතින දුර වෙනස් කරාම එයාගේ සම්තුලනය බිඳිනවා. සම්තුලනයේ බිඳීම නැවත ප්‍රතිසම්තුලනය කරන්න අපිට සිද්ධ වෙනවා p ආධාරයේ සිට පඩියට තියෙන දුර වෙනස් කරගන්න. එහෙනම් අපි දෙවෙනි එක කරන්නේ p ආධාරයේ සිට පඩියට තියෙන දුර වෙනස් කරලා නැවත සම්තුලනය කරනවා. ඒ එක් එක් අවස්ථාවේ පුතා ඔයාට x හා y අගයන් යුගලයක් ලැබෙනවා. එතකොට ඔයා මෙන්න මේ x හා y අගයන් යුගලය විවිධ දුරවල් සඳහා x හා y අගයන් තමන්ගේ නියමිත ඒකක පද්ධතියෙන් සොයා ගන්න ඕනේ. මෙන්න මේ හොයාගන්න x හා y අගයන් භාවිතා කරලා තමයි ඔයා මේ කියන ප්‍රස්ථාරය නිර්මාණය කරන්න ඕනේ. එතකොට ප්‍රස්ථාරය නිර්මාණය කිරීමේදී අවශ්‍යම වාට පරීක්ෂණයේ අවස්ථා පහක්වත් ලබා ගන්න වෙනවා. එතකොට ඒකට ගැළපෙන විදිහට Tamanට සිද්ධ වෙනවද අපේ පරිමාණය සකස් කරගන්න. එතෙන්දී ඔයා වඩා සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මෙන්න මේ x අගයේ දත්ත විසිරුම සමාන පරතර වලින් වෙන් කරගන්න.
එතකොට ඔයාට පහසෙන්ම පැතිරුණු පරාසයක පුළුල් පරාසයක තියෙන වැඩි විසිරුමක් සහිත පාඨාංක සමූහයක් ගන්න පුළුවන්. මේ පාඨාංක සමූහය පැතිරුණු පරාසයක තිබීම මගින් පුතේ ඔයාට වඩා සාධාරණ පිළිතුරක් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් පළවෙනිට අපි සාකච්ඡා කරපුදී මේ සිද්ධාන්තයේ කොටස කොහොමද මේ කියන මූලධර්මයේ භාවිතා කරන ප්‍රස්තාරික ක්‍රමයකට අපේ පරීක්ෂණය සලසුන් කරගන්න කියලා. ඊළඟට අපි උත්සාහ කරනවා මේ පරීක්ෂණය යම්කිසි පරීක්ෂණ වාරයක් සඳහා වන මූලික පාඨාංග ගැනීම සහ ඒ පරීක්ෂණ ඇටම සකස් කර ගැනීම පිළිබඳ අවබෝධය ගන්න. ඊට පස්සේ පුතේ නැවතත් අපි උත්සාහ කරනවා මේ පරීක්ෂණයේදී අපිට අහන්න පුළුවන් විවිධාකාරයේ ගැටලු වලට අපි නිවැරදි පිළිතුරු ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරමු. එහෙනම් අපි ඊළඟට උත්සාහ කරමු පුතේ මේ පරීක්ෂණයේදී අපි කොයි විදියටද පරීක්ෂණයටම සකස් කරගන්නේ සහ ඒ අසලින් කොහොමද පරීක්ෂණ වාරයක මිනුම් ලබා ගන්න කියලා. හොඳයි. දැන් අපි සූදානම් වෙන්නේ මේ අදාළ ප්‍රායෝගික පරීක්ෂණයේ මිනුමක් ලබා ගැනීම සඳහා පරීක්ෂණ ඇටම සකස් කරගන්න හැටි බලමු. අපි එතෙන්දී මම කිව්වා වගේ මුලින්ම අපි ඉස්සර කරන්නේ මෙන්න මේ කියන ලී කුට්ටිය ඔයාලගේ පරීක්ෂණ මේසෙ උඩ තියාගන්න ඕනේ. පරීක්ෂණ මේසෙ උඩ තියාගෙන ඊළඟට ඔයා ගන්න පුතේ මෙන්න මේ කියන පීආධාරය. පීආධාරය ලී කුට්ටිය මත මේ විදිහට රඳවන්න ඕනේ. පීආධාරය මේ විදිහට ලී කුට්ටිය මත රඳවලා ඉවරලා අපි සිද්ධ කරන්නේ පුතේ පීආධාරය මත මෙන්න මේ මීටර වල සම්තුලනය කිරීම. ඇයි අපිට මේ වගේ ලී කුට්ටියක් ඕන වෙන්නේ? මම දැන් ලී කුට්ටිය අයින් කරනවා. මම ලී කුට්ටිය අයින් කරලා පීආධාරය තියන්න හදන්නේ මේ කියන උපකරණයේ කොටස නැතුව. එතකොට බලන්න පීආධාරය තියලා මීටර වල එක මත තියුවට පස්සේ මේ පීආධාරය මත සම්තුලනය කරන්න හදන මීටර වල කෙලවරවල් මෙන්න මේ මේසය මත ගැටෙන්න තියෙන අවදානම වැඩි. එතකොට අපිට මේ වගේ වස්තුවක් මේක එල්ලන්න බෑ. ඒ නිසා පුතේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා ගන්න තමයි අපි මේ වගේ උස ලී කුට්ටියක් එහෙම නැත්නම් උස වස්තුවක් මේකට භාවිතා කරන්නේ. එතකොට අපි මේ වස්තුව තියලා ඉවර වෙලා අපි ඒක මත තමයි පුතේ පීආධාරය රඳවන්න ඕන. දැන් අපිට පීආධාරය මත මෙන්න මේ මීටර වල රැඳෙවුවම අපිට ඕන තරම් ඉඩ තියෙනවා එයාට චලනය වෙන්න. ඒ කියන්නේ මේසය මත මෙයා ගැටෙන්නේ නැහැ. එහෙනම් පුතේ අන්න ඒක තමයි මේ ලී කුට්ටියක් භාවිතා කිරීමේ මූලික අවශ්‍යතාවය. එතකොට අපි මේ ලී කුට්ටිය භාවිතා කරලා පීආධාරය ලී කුට්ටිය මත තියලා ඊළඟට කරන පියවර මොකක්ද? ඊළඟට පුතේ අපිට තියෙන වැඩේ තමයි මෙන්න මේ මීටර රූලේ තියෙන ස්කන්ධ කේන්ද්‍රය එහෙම නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම සොයා ගැනීම. ඇයි අපි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමක් සොයන්නේ? අපි යම්කිසි වෙලාවක මීටර රූල මේ විදියට පීආධාරය මත තියුවොත් ඔයාලට පේනවා එයා එක පැත්තකට පෙරලෙන්න උත්සාහ කරනවා. අපි තව අනිත් පැත්තෙන් තියුවොත් එයා අනිත් පැත්තට පෙරලෙන්න උත්සාහ කරනවා. පුතා ඒ කියන්නේ මෙයාගේ බර නිසා පීආධාරය වටා මෙයාට ගූර්ණයක් ඇති වෙනවා. ඒ නිසා මේ පරීක්ෂණයේදී අපි මීටර රූලේ බර කියන බලය භාවිතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මීටර රූලේ බර කියන බලය භාවිතා නොකරන්න නම් පුතේ මීටර රූලේ බර කියන බලය පීආධාරයේ ගූර්ණ ගන්න තැනට එන්න ඕනේ. එහෙනම් අපි මෙයා මෙන්න මේ විදියට ඉස්සෙල්ලා තුලනය කරගන්න බලනවා. ඒ කියන්නේ පීආධාරය මත මීටර රූල පමණක් මේ විදිහට සම්තුලනය කරනවා. එතකොට ඔයාලට පේනවා දැන් මෙයා කැරකෙන්න යන්න උත්සාහ කරන්නේ නැහැ. අන්නේ ඒ වෙලාවෙ පුතේ ඔයා පළවෙනියටම කරන්න ඕන ඔයාගේ පළවෙනියටම කරන්න ඕනේ මෙන්න මේ සම්තුලන අවස්ථාව නිවැරදිව අරගෙන ඒක 50ට ආසන්නයේ අගයක් වෙන්නේ. මොකද ඒකාකාර මීටර රූලක ගුරුත්ව කේන්ද්‍රයේ හරි මැද පිහිටන නිසා ඊට ආසන්නයෙන් 50ට සෙන්ටිමීටර් 50 කියන ස්ථානෙට ටිකක් ආසන්නයෙන් එයි. හරි. ඔයාට මෙන්න මේ විදිහට පොඩි සටහනක් දාගන්න. එතකොට ඔයාලට පහසුයි පුතේ මේ හැමතිස්සෙම මෙන්න මේ සටහන මත ඔයාලට පුළුවන් පීආධාරය රඳවන්න. එතකොට ඔයාලා දන්නවා මේ පීආධාරය මත තියෙන්නේ මීටර රූලේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. එතකොට මීටර රූලේ ගුරුත්ව කේන්ද්‍ර පුතේ පීආධාරය මත තියෙනකොට ඔයාලට කවදාවත් මීටර රූලේ බර මගින් ගූර්ණයක් මේ පරීක්ෂණයට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟට අපි කරන්නේ පීආධාරය මත සලකුණු කරගත්තු ලක්ෂ දෙක තියෙන නිසා අපි මීටර රූලේ දෙපැත්ත දිහා බැලුවම ඔයාලට පේනවා මේකේ 50න් එක පැත්තක සෙන්ටිමීටර් 50ක් අනෙක් පැත්තේ සෙන්ටිමීටර් 50ක් වන විදියට ආසන්නව දෙපැත්තේ පිහිටලා තියෙනවා. ඔයා දැන් කරන්නේ එක් ස්කන්ධයක් අරගෙන
ඒක දැන් මේ විදියට මීටර රූලේ එල්ලා ගැනීමක් සිදු කරන්න ඕනේ. මීටර රූලේ එල්ලා ගන්නකොට පුතේ ඔයාලා මීටර රූලේ කෙලවරට වෙන්න එල්ලා ගන්න එපා. මොකද අපි යම් පැතුරුණු පරාසයක පාඨාංක සමූහයක් ගන්න හදනවා. එතකොට පැතුරුණු පරාසයක පාඨාංක සමූහයක් ගන්න නම් ආරම්භක දිග ගොඩක් වැඩියෙන් තියාගන්න එපා. සාපි සෙන්ටිමීටර් 10කට වඩා වැඩි පරතරයක් එක් පැත්තකට තියෙන විදිහට ගන්න. ඒ කියන්නේ ඔයාට සෙන්ටිමීටර් 50යි සලකුණ මත තියෙනවා නම් ඔයා වෙනස් කරන්න හදන වස්තුව සෙන්ටිමීටර 40ට ඈතයි. එහෙම නැත්නම් සෙන්ටිමීටර 60ට ඈතයි. වන විදියට තියාගන්න පුළුවන්. ඒ විදියට තියාගෙන ඔයා මෙන්න මේ විදියට නැවත අර සලකුණු මත P ආධාරය රඳව ගන්න ඕනේ. හැබැයි එතකොට ඔයාලට පේනවා මෙයා තාම සම්තුලනය වෙන්නේ නැහැ. මොකද හේතුව මේ දෙන්නගේ ගුණ සමාන නොවීම. ඊට පස්සේ ඔයා කරන්නේ එක අගයකට රඳවල මේ නොදන්න ස්කන්ධය මම දැන් සෙන්ටිමීටර 30 කියන සලකුණ මත රඳවල තියෙනවා. මේ පැත්තෙන් මගේ මීටර වල 50 කියන සලකුණට ඉතාම ආසන්නයෙන් ආපු නිසා පළමු සම්තුලන අවස්ථාව මම සෙන්ටිමීටර 20ක් විතර අරගෙන සෙන්ටිමීටර 30 කියන සලකුණ මත තියලා තියෙනවා නොදන්නා වස්තුව. දැන් මම සම්තුලනය කරන්න හදන්නේ. ඔයාලට පේනවා තාම සම්තුලනය වුණේ නැහැ. තාම සියුම්ම ඔයාලට සිද්ධ වෙනවා මේ වැඩේ කරගන්න. මොකද වස්තුව සෙලවෙන්න උත්සාහ කරන නිසා තාම හිමින් මේ වස්තුව නැවත සම්තුලනය කරගන්න උත්සාහ. ඒ හැම වෙලාවකදීම මුතේ මෙන්න මේ එල්ලගත්තු නූලේ හරියටම මෙන්න මේ මීටර වලේ ධාරවලට ලම්බකව නූල පිහිටන විදියට පවත්වා ගන්න උත්සාහ කරන්න. හොඳයි. තව චුට්ටක් අපි හඩ මෙහෙර කරනවා. ඔයාලගේ ආරම්භක ලක්ෂ්‍ය පුතා සටහන් කරපු ලක්ෂ්‍ය නැවත P ආධාරය තුල රැඳෙනවාද කියන එක මතක තියාගන්න. නැවත බලන්න නිරීක්ෂණය කරන්න පාඩාක කියවන්න කලින් දැන් P ආධාරය මත වස්තුන් දෙක සම්තුලනය වෙලා. එතකොට මේ අවස්ථාවේ පුතා ඔයා කියවන්න ඕන මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ නොදන්නා ස්කන්ධයට සහ දන්නා පඩියට තියෙන ස්කන්ධ දුරවල් දෙක මෙන්න මේ P ආධාරය ලකුණු කරපු තැන ඉඳලා මීටර වල මිලිමීටර පරිමාණය වගේ කියව ගන්න ඕන. දැන් නැවත අපි කරන්නේ නැවත මේ දුර ටිකක් වැඩි කරනවා. සෙන්ටිමීටර් 4ක් විතර වැඩි කරාම ප්‍රමාණවත් වෙනවා පුතා. මොකද අපිට සෙන්ටිමීටර් 20ක් වගේ පරතරයක් ඇතුළත පාඨාංක ටික ගැනීම ප්‍රමාණවත්. එතකොට අපිට පරීක්ෂණ වාර 5කට විතර පහසෙන් යන්න පුළුවන් වෙන නිසා. ඒකට ඒ විදිහට නැවත අපි මේ පැත්ත සම්තුලනය කරන්න වෙනවා. මොකද කලින් අපි දුර වැඩි කරපු නිසා දැන් මේ පැත්තේ ගුණය වැඩි. ඒ නිසා අපි මේ පැත්ත නැවත ඈතට ගෙනියන්න ඕන. ඔන්න ඔය වගේ නැවත සම්තුලන අවස්ථාවක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පුතේ අපි පරීක්ෂණ වාර 5ක් 6ක් විතර මේ පරීක්ෂණයේදී සිද්ධ කරන්න ඕනේ. මේ හැම පරීක්ෂණ වාරයකදීම ඔයාලා තහවුරු කරගන්න ඕන පුතා. මීටර වලේ ආරම්භක සම්තුලන. ඒ කියන්නේ මීටර වල පමණක් සම්තුලන වූ ලක්ෂ්‍යයේ පිහියාධාරය හැම වෙලාවෙම රැඳෙනවද කියන එක. ඒකයි මම ඔයාලට කලින්ම විස්තර කරනකොට කිව්වේ. මේ පිහියාධාරයේ ආරම්භක ලක්ෂ්‍යය ඔයාලා අනිවාර්යයෙන්ම සලකුණක් දාලා මතක තියාගන්න ඕනේ. මොකද ඔයා හැමතිස්සෙම ගුණ ගැනීමේදී පුතේ මේ දෙපැත්තේ තියෙන බල දෙකෙන් ඇතිවන ගුණ පමණක් මේ පරීක්ෂණයේදී භාවිතා කරන නිසා. ඒසපුතේ අනිවාර්යයෙන්ම මේ වගේ පරීක්ෂණ වාරයක් හැම පරීක්ෂණ වාරයකටම පසුව ලබාගත් මිනුම ගැනීමට පෙර මෙන්න මේ ලක්ෂ්‍ය අදාළ P ආධාරය මත රැඳිලා පවතිනවද කියන එක තහවුරු කරගන්න. මේ විදිහට පුතේ ඔයා පරීක්ෂණ වාර 5ක් පමණ කරන්න. ඒ අතරේ මතක තියාගන්න මේ P ආධාරයෙන් ඈත කෙලවරට ගෙනියනකොට මේ ගොඩාක් කෙලවරටම ගෙනියන්න බෑ. කෙලියට ගෙනියනකොට ඔයාලට තේරෙනවා මේ P මෙන්න මේ විදිහට එකක් ස්කන්ධයේ වැඩි වස්තුවක් වුණොත් මේ පොඩ්ඩක් නැවෙන්න එහෙම උත්සාහ කරන සම්තුලනය කිරීමේ විශාල අපහසුතාවයක් එන්න පුළුවන්. ඒ නිසා පුතේ ඔයාලා අනිවාර්යයෙන්ම P ආධාරයේ ගොඩාක් ඈතට මීටර උල මත ලක්ෂ්‍ය අරගෙන යන්න එපා. එතකොට මෙන්න මේ වගේ ලබාගත්තු පාඨාංක සමූහයක් තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ මීටර උල මත කොහොමද අපි නූල රඳවලා තියෙන්නේ කියලා. පේනව නේද? මේ මීටර උල මත නූල තියෙන්න ඕන අනිවාර්යයෙන්ම මෙන්න මේ
ලම්බකව තියෙනවා. එතකොට ඔයාලට මේක ඉතා වැදගත් වෙන පුතේ. මෙන්න මේ ලම්බක නොපීටුවොත් ඔයාලට හරියට දුර කියව ගන්න බෑ. එතකොට ඔය වගේ ආනත වුණොත් නිවැරදිව දුර කියව ගන්න බෑ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට ලම්බක වෙන විදිහට පීය මීටර උල මත ඔයාලගේ වස්තුව එල්ලා ගන්නවා. ඊට අමතරව පුතේ සමහර වෙලාවට සමහර ඔයාලගේ ප්‍රශ්න අහන්න පුළුවන් මේ වස්තුව මෙන්න මෙහෙම මීටර උල මත තියලා ගෝන්න ගන්න බැරිද? ඇත්තටම ඔයාලට අවශ්‍යතාවයක් දිනනවා නම් මෙන්න මෙහෙම පරීක්ෂණය කරන්න ඔයාලා උත්සාහ කරන්න. හැබැයි එහෙම පරීක්ෂණය කරනකොට ඔයාලට තියෙන ගැටලුව මොකක්ද? දැන් ඔයාලා මේ විදිහට වස්තුන් දෙක එහෙම නැත්නම් ඔය නොදන්නා ස්කන්ධය සහ දන්නා පඩි මීටර උල මත තියලා සම්තුලනය කරනවා. ඔයාලට සම්තුලනය කිරීමේ කිසි ගැටලුවක් නැහැ. ඔයාලට සම්තුලනය කරගන්න පුළුවන්. හරි. අපි ඕනම් බලමු එක අවස්ථාවක් අරගෙන. ඔය විදිහට වාඩි නිවැරදි පිටුම ආපු ගමන් සම්තුලන අවස්ථාව ලැබෙනවා. මොකද මේ වෙලාවේ මීටර උල මත ඇති වෙන්නේ වස්තුවේ බර මගින් ලැබෙන ක්‍රියාව. ආතතියක් නෙමෙයි. නමුත් ඒ බර මගින් ලැබෙන ක්‍රියාවත් එක්ක ගූර්ණයක් ඇති වෙන නිසා නැවත මෙයා සම්තුලනය කරගන්න පුළුවන් මේ විදිහට. හැබැයි එක ගැටලුවක් තියෙනවා. මේ වගේ සම්තුලන අවස්ථාවකදී පුතේ ඔයා ගන්නේ දුර කොයිබටද? මෙතන ඉඳලා මෙන්න මේ කෙලවරේ වස්තුවේ කෙලවරට ගන්නවද? වස්තුවේ මැදට ගන්නවද? නැත්නම් වස්තුවේ අනෙක් කෙලවරට ගන්නවද? එතකොට ඔයා දන්නේ නැහැ මේ බලය නිශ්චිතව කුමන ලක්ෂණද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා ඔයාට පූර්ණ ගැනීමේදී බලයට අදාළ ලම්බක දුර නිවැරදිව මැනගන්න බැරි වෙනවා. ඒ නිසා පුතේ අපි මේ වගේ අවස්ථාවකදී වස්තුව කවදාවත් එල්ලන්නේ නැහැ. වස්තුව කවදාවත් මීටර උල මත තබන්නේ නැහැ. ඒ නිසා නිවැරදිව දුර මැන ගැනීමට අවශ්‍ය නිසා අපි අනිවාර්යයෙන්ම වස්තුව තියන්න ඕනි මීටර උල එල්ලන ලද කම්බි තන්තුව මත. මේ තන්තු සැහැල්ලු සහ අවිතන්‍ය වෙන්න ඕන. ඊළඟට ඔයාලට තව තියෙන ගැටලුවක් තමයි ඊටමත් ලොකු ස්කන්ධයක් ගත්තොත් මොකද්ද වෙන්නේ කියන එක. හරි? ස්කන්ධ දෙක එකක් ගොඩක් ලොකු ස්කන්ධයක් වුණොත් වෙන ගැටලුව තමයි ඒකට තියෙන දුර ඉතා වැඩි වෙනවා අනිත් එකේ දුර ඉතා අඩු වෙනවා. එතකොට ඔයාලට පරීක්ෂණයේ අර පැතිරුණු පරාසයක තියෙන පාඨාංක ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ස්කන්ධ දෙක විදිහට ඔයාලා තෝරගන්න ඕන පුතා ටිකක් ආසන්න ස්කන්ධ දෙකක්. ආසන්න ස්කන්ධ දෙකක් ලබා ගන්නකොට ඔයාට මේ දෙපැත්තේ තියෙන සම්තුලන දිගල් බොහෝ සෙයින් ආසන්න වෙනවා. ඒ නිසා ඔයාට වඩා වැඩි පැතිරුණු පරාසයක පාඨාංක රාශියක් ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මෙන්න මේ විදිහට පුතේ ඔයාට මීටර වල භාවිතා කරමින් ගෝණ මූල ධර්මයේ භාවිතා කර නොදන්නා වස්තුක ස්කන්ධය සෙවීම සඳහා වන අවශ්‍ය පාඨාංක ලබා ගන්න පුළුවන්. හොඳයි. පරීක්ෂණ සිදු කරන ආකාරය හඳුනාගත් ඔයාලා සිද්ධාන්තයක් හඳුනාගෙන තියෙන්නේ. පරීක්ෂණ සිදු කරන ආකාරයක් දැන් හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. පුතේ ඊළඟට අපිට තියෙන්නේ මේ පරීක්ෂණයේදී අපෙන් අහන්නේ මොන වගේ ප්‍රශ්නද කියන එක තහවුරු කරගන්න. මම පරීක්ෂණ අතරතුරදී යම්කිසි ඒ අදාළ ප්‍රශ්න සඳහා වන පිළිතුරු කිහිපයක් ලබා දුන්නා. අපෙන් අහන යම් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඇයි මීටර උල පමණක් ආරම්භයේදී සම්තුලනය කරගන්නේ? ඒකට මගෙන් ලැබෙන පිළිතුර තමයි පුතේ මීටර උලේ බර පූර්ණ ලබා ගැනීමට භාවිතා නොවීම. එහෙම නැත්නම් පුතේ මීටර උලේ ස්කන්ධ කේන්ද්‍රේ එහෙම නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටුම සොයා ගැනීම. ඔන්න ඔය පිළිතුර සාධාරණ පිළිතුරක් විදියට මේ ගැටලුවට දෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනියට අපෙන් අහන ප්‍රශ්නය තමයි ආසන්නව සමාන ස්කන්ධය සහ ආසන්නව සමාන වන ලෙස පඩිය තෝරාගන්නේ ඇයි කියන එක. අපි කිව්වා ආසන්න සමාන ස්කන්ධයක් හා ආසන්න සමාන පඩියක් තෝරා ගැනීම මගින් අපිට දෙපැත්තේ ලැබෙන සම්තුලන දිගවල ආසන්න සමාන වන විදිහට තෝරා ගන්න පුළුවන්. එතෙන්දී පුතේ ඔයාලට පැතිරුණු පරාසයක පැහැදිලි පරාසයක සමපරතර වලින් යුත් නිවැරදි හොඳ පාඨාංක සමූහයක් ගන්න පුළුවන්. එතකොට වැඩි පාඨාංක සමූහයක් පැතිරුණු පරාසයක ලබා ගැනීම සඳහා කියන පිළිතුර ලබා දෙන්න පුළුවන් නම් පුතේ එතෙන්දී ඔයාලා නිවැරදි වෙනවා. ඊළඟ කාරණාව තමයි පුතේ ඇයි අපි නූල් වලින් එල්ලන්නේ කියන එක. අපි නූල් වලින් එල්ලන්නේ අපි පැහැදිලිව කිව්වා ගෝණ ලබා ගැනීමේදී බලයට තියෙන ලම්බක දුර ඉතා නිවැරදිව මනින්න ඕනේ. අපිට වස්තුව මීටර වල මත කිව්වොත් ගෝණ ලබා ගැනීමේදී ඒ බලයට තියෙන ලම්බක දුර මැන ගැනීම තරමක් අසීරු වෙන්න පුළුවන්. එහෙනම් අපි නූල මගින් එල්ලීම මගින් බලාපොරොත්තු වෙන්නේ අදාළ වස්තුවට එහෙම නැත්නම් ඒ වස්තුව මගින් ඇති කරන බලයට ගෝණ ගන්න ලක්ෂ්‍ය සිට පවතින නිවැරදි දුර සොයා ගැනීම. මෙන්න මේ වගේ
වැදගත් කරුණු කිහිපයක් ඔයාලට මේ පරීක්ෂණය තුළ පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා අදාළ පරීක්ෂණයකදී ලබාගත් තොරතුරු ඇසුරෙන් ඔයාලට ඇඳලා තියෙන ප්‍රස්තාරයක් භාවිතා කරගෙන අනුක්‍රමණය නිවැරදිව සොයාගන්නේ කොහොමද? ඒ අනුක්‍රමණය සොයා ගැනීමේදී මොන ලක්ෂ්‍ය දෙකද භාවිතා කළ යුත්තේ? ඒ ඇසුරෙන් අපි නිවැරදිව ප්‍රස්තාරයකින් තොරතුරු ලබාගෙන අදාළ භෞතික රාශිය සොයා ගන්න ආකාරය ඉදිරි වීඩියෝ එකේ නරඹමු. එහෙනම් පුතේ අද දවසේ අපි සාකච්ඡා කර පූර්ණ මූලධර්මයේ භාවිතා කරමින් වස්තුක ස්කන්ධයේ සිදුවීම කියන ප්‍රායෝගික පරීක්ෂණය මෙතනින් අවසන් කරන්න සූදානම් වෙනවා. ඔයාලට අවශ්‍ය වුණාම ගැටලුවක් අපේ සමූහයට යොමු කිරීම මගින් ඔයාලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. නැවත ඊළඟ පරීක්ෂණයකින් නැවත සම්බන්ධ වෙන්න ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.